ඔන්න අද බ්ලොග් එක ගෙනල්ලා තින්නේ. අද නම් ගෙදර ඉන්න බ්ලොග් එක නෙමෙයි. අද මට ටවුන් එකට යන්න තියෙනවා. තව වැඩ කිහිපයකට යන්න තියෙනවා. බලමු අද දවසේ මොකද වෙන්නේ කියලා. ක්ලාස් තමයි අද දවසේ තියෙන්නේ. ඉතින් බලමු. මේ PC එකේ චූටි අප්ඩේට් එකක් කළා. මම චූටි ග්‍රැෆික් කාඩ් එකක් ගැහුවා. චූටි කියන්නේ ඇත්තටම චූටි. මම ගැහුවේ GTX 660ක්. චූටි ග්‍රැෆික් කාඩ් එකක් ගැහුවේ. මේ වෙලාවේ ඉතින් මට යොදවන්න පුළුවන් මුදල් ප්‍රමාණයත් එක්ක චූටි එකක් ගැහුවේ. ඒ කියන්නේ මම මේක තව මාස දෙකකින් විතර තව එකක් ගහනවා ඇත්තටම මේක මාරු කරලා. ඉතින් දැනට මට පොඩ්ඩක් ගහගත්තා. ඇත්තටම මම මේ ග්‍රැෆික් කාඩ් එක හදිස්සියේ මේ වගේ පොඩි එකකට යන්න හේතුව මේ මට මාර ස්ට්‍රෙස් මේ දවස්වල. ඒක නිසා ගේම් එකක්වත් ගහ ගන්න බැරි වුණා. මම මොකද එක දිගට ගේම්ස් ගහ හිටපු ටිකක් ෆ්‍රී එකේ හිටියා ගෙදරට වෙලා දූවිල්ලකුත් තියෙන චුටි. මේ ඒක නිසා එක පාට ගේම් ගහන එක නැවතුනාට පස්සේ මේ ක්ලාස් වලත් එක්ක ඒක නිසා චුට්ටක් ස්ට්‍රෙස් වගේ ආවා. ඒක දැන් පොඩ්ඩක් කාලේ රිකවර් වෙන්න ඔන්න ගේම් ගහන්න පුළුවන් වෙලා තියෙනවා. මම ගේම් ප්ලේ එකකුත් දානවා අපේ වයිටර් channel එකට දැම්ම එකතු වෙලා ඉන්න. ඒකේ මම ගේම් ප්ලේ දානවා. ඒකට එකතු වෙලා ඉන්න මම ඒකට ගේම් ප්ලේ දැනට Call of Duty Modern Warfare ගොඩක් දාලා තිනවා. දැන් Call of Duty Black Ops එකේ 2 එක හම්බුනාට ටිකක් ගහනවා. ගේම් ප්ලේ එකක් දානවා මේ සැරේ. දැන් අපි යමු ක්ලාස් එකට. දැන් මට චූටි ක්ලාස් එකක් තියෙනවා අපේ ගෙදරම කරන පොඩි සෙට් එකකට කරන. ඒක පොඩ්ඩක් කරලා එමු. දැන් මේ පල්ලෙහා ක්ලාස් එකට යනවා. අයියෝ බිලි. එයාගේ කතාව ඉතින් උඩ විතරයි. ඔය බලන්න. පාර යන අයට බයිනවා මොකද බුරනවද දන්නේ දැන් කපා ගන්නවා ඈ. අතනින් උඩට ගිහලා බුරනවා. ෆේස් ටු ෆේස් ගේම් නෑ. අන්න එනවා. ඒ බිලි. කො අනික් කට්ටිය? වෙන්නයි. බිලි යන්න. දොර අරගන්න පුතා. කරට අත දාගෙන එනවා නේ. කට්ටියට එක වගේ ඇඳුම් අඳින්න දුන්නේ කවුද? ඈ? පූජාච්චි? පූජාච්චි. පුංචි ආච්චි. ඒ ලොකු ආච්චි කෙනෙකුත් ඉන්නවද? ලොකු ආච්චි කියන්නේ කොහෙද ඉන්නේ ලොකු ආච්චි? කිරි ආච්චි. පුංචි ආච්චි තමයි ඇඳුම් අඳින්න දුන්නේ. ලොකු ආච්චිට කියන්නේ කිරි ආච්චි කියලා. රයිට්. උදේ කාස් එක ඉවරයි. දැන් යන්න දිනවා ටවුන් එකට. ටවුන් එකට යන්න ඕන. වහින. අපි එකට බයිද්දිම වහින. මං කියන එක අහගෙන ඉන්නවා අපේ දිලි. දිලිටත් වැස්ස නිසා හරි පාළු. නැත්නම් එයාගේ යාළුවෝ සෙට් එකක් ඉන්නවා. කලින් vlogs වල දැකලා ඇති එයාගේ යාළුවෝ. යාළුවෝ කියන්නේ ගෑනු ළමයි තමයි ඉතින් යාළුවෝ. ඒවන්න වහිනවා. දැන් යන්න ඕනේ. ගම්බලට යන්න ඕනේ. අපි යමු. පුතු අපේ වැස්ස. මගේ මේ ඇහැ රතු වෙලා. මම දැන් මං ගේ ඇතුළේ හිටියේ මට ඒකට වෙනසක් තේරුන්නේ නැහැ. එක පාට කේස්. ඒක පේන අවුලුත් නැහැ නේ උනාට. අනේ මන් දන්නේ. ඊළඟ ක්ලාස් එකට ආවම අම්මෝනේ මොල්ලයි ගන්නේ. දැන් ඉන්නේ මං ගම්බල ෆස්ට් ක්ලාස් එකේ. තාත්තට ඉතින් ඒල මීඩියා ක්ලාස් කරපුණා. අද මෙන්න මේ පන්ති. ක්ලාස් එකේ ජොයින් වෙන්න ඕන. නම් බේරාම 0.75 0.81 කීයකට කෝල් එකක් දෙන්න ඔන්ලයින් ෆිසිකල් මේ විදිහට කරනවා. මේ වෙලාවේ ඉතින් අද ඔන්ලයින් එක තමයි තියෙන්නේ 2028 එක තමයි. ඒ ක්ලාස් එකට මම අද ක්ලාස් 3ක් කරා. උදේ එකක් කරා. එක videos දාන්න බැරි. මාසෙ මාස
බලමු ඔන්ලයින් එකක් කරලා. මම අන්න අර කන්දේ එක කෑල්ලකට විතරක් ඉවේලිය. අනිත් ඔක්කොම වැහි වනාවදී. අපේ ක්ලාස් එකට වෙන්නේ. නෝට් එක දාගන්න ළමයි. සම්පූර්ණයෙන්ම දාගන්න. මිස් නොකර දාගන්න, එකක්වත් මිස් නොකර දාගන්න. දැනුයි පන්ති ඉවර උනේ. අපේ පට්ට රෑ වුණා. අද පුදුම පන්ති ගොඩක් කරේ. මේ අද ඇත්තටම ගෲප් ක්ලාස් දවසක්. හරිද? ඔන්ලයින් එක තමයි ටිකක් වැඩිපුර ළමයි හිටියේ. අද ගෲප් ක්ලාස් ටිකක් තිබ්බේ. දැන් මම මේ යන්න හදන්නේ. දැන් මම ඉන්නේ ගම්පල ටවුන් එකේ. දැන් ඉතින් නාවලපිටියට යන්න ඕන. බස් තියෙනවා ඉතින් මේ රාට පට්ට සෙනග. ගෙදර ගිහිල්ලාම කතා කරමු. නාවලපිටින් බහැලා අප්ඩේට් එකක් දෙන්න. දැන් තමයි යන ගමන් ඉන්නේ. ගෙදර මම නාවලපිටියට ආවා. දැන් මම මේ පයින් යන ගමන් ඉන්නේ අපේ ගෙවල් පාර. තාම 7යි වෙලාව ඒ වුණාට කට්ටිය බුදි වගේ. වාහන එහෙම යනවා හරි අඩුයි. රයිට්. මම දැන් ගෙවල් වලට ලං වෙලා ඉන්නේ, ගෙදරට ලං වෙලා ඉන්නේ. මේ මාව පේනවත් දන්නේ නැහැ ඔයාලට. පොඩි පොදක් යනවා මේ පැත්තට එක දිගට පනිනවනේ. මම කියන්න ගියේ මම මේ පාරේ යද්දී දැන් මම හැමදාම කියන හැම සන්දාවකම මේ වෙලාවට යනවා මේ පාරේ පයින්. මම මේ පාරේ පයින් යන්නේ හේතු දෙකක් තියෙනවා. එකක් තමයි මට මේ පාරේ පයින් යද්දී පට්ට මොටිවේෂන් එකක් හම්බුනා. මොකද මම හැමදාම කල්පනා කරනවා අද මම මේ පාරේ පයින් යනවා. තව හරියටම සීමිත කාලයකින් මං මේ පාරේ මගේම වාහනයක යනවා. දෙක මම මේ පාරේ පයින් යද්දී මං කල්පනා කරනවා අද දවසේ මං කොච්චර දිනුන්ද කොච්චර වැරදිද කියලා. කොච්චර දේවල් කරන්න try කරාද කීයක් කරගන්න බැරි වුණා. කොච්චර දේවල් කරන්න try කරාද කීයක් මං කරාද. අන්න ඒව දැන ඇනලයිස් එකක් ගන්න මං අපේ ගෙදරට යන්න තියෙන කාලේ පයින් යනවා. කට්ටිය මං ගෙදර ආවා. පොඩක් එද්දි තෙවුණා. ඊට පස්සේ අපු ගම්ම ඔර්ෂයක් දාලා දැන් ෆ්‍රී වෙලා ඉන්නේ. ඉතින් අද දවසේ ඔය ටික තමයි උනේ. උදේ ඉඳලා ක්ලාස් තිබ්බා. ඔයාලා දැක්කනේ මගේ බිසි ෂෙඩියුල් එක උදේ ඉඳලා හවස වෙනකම් ක්ලාස් තිබ්බා. දැන් ඉතින් පොඩ්ඩක් අද දවසේ ස්ට්‍රෙස් එක නෙවෙන්න ගේම් එකක් ගන්න තමයි යන්නේ. මේ ගේම් එක මම දැන් රෙකෝඩ් කරලා වයිට YouTube channel එකේ දානවා. ඉතින් ඒකටත් සෙට් වෙලා ඉන්න. මේ උඩින් link එකක් කරේ. ඒක ඔයාලට බලා ගන්න පුළුවන් මොකක්ද ගේම් එක කියලා. එහෙනම් අපි ඒකෙන් සෙට්ටමු. ඊළඟ සතියේ තවත් vlog එකකින් සෙට් වෙමු. එහෙනම් කට්ටිය පරිස්සමට ඉන්න. ඊළඟ vlog එකේ සෙට් වෙමු. ජය වේවා. මොකක්ද යන ගේම් එකක් කියලා චුට්ටක් මම පෙන්නන්න. එලකිරි. එහෙනම් වෙඩි තියාගන්න යන්නේ සෙට් වෙමු. පාති YouTube channel එකේ.